ඔබේ සැමියාත් මේ දවස්වල එකපාරටම නිහඬ වෙලාද? වෙනදා වගේ hina වෙලා කතා කරන්නේ නැතුව ගෙදර ආපු වෙලේ ඉඳන් පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවද? එයාට දැන් මාව එපා වෙලාද? වෙන කෙනෙක් ඉන්නවද කියලා ඔයා හිතින් වද වෙනවා ඇති. හැබැයි පොඩ්ඩක් ඉන්න. මේක ආදරේ ප්‍රශ්නයක් නෙවෙයි. පිරිමි ඇඟ ඇතුලේ වෙන රහසක්. හෝමෝන සෙල්ලම. පිරිමින්ගේ ප්‍රධාන හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් දවස පුරාම රොකට් එකක් වගේ ඉහළ පහළ යනවා. උදේට උපරිම ඇක්ටිව් වෙන එයා දවස පුරාම මහන්සි වෙලා රෑ වෙද්දී මේ හෝමෝනේ බිමටම වැටෙනවා. එතකොට එයාට දැනෙන්නේ මාරම තෙහෙට්ටුවක්. ඒ මතුවට මේ දවස්වල එයාට රැකියාවේ හෝ සල්ලි ප්‍රශ්න නිසා ස්ට්‍රෙස් එක වැඩි නම් ඇඟ ඇතුලේ කෝටිසෝල් හෝමෝනේ ඕවර්ලෝඩ් වෙලා ටෙස්ටොස්ටෙරෝන් බිඳුවටම බහින. මේ නිසා නිින්ද යන්නේ නැතුව ප්‍රශ්න එක පිරිමින්ට දවස් 3ක් හෝ 7ක් පවතින දරුණු මානසික කඩාවැටීම් වෙනවා. ඒ දවස්වල එයාලට ඕනි කාත් එක්කවත් කතා නොකර තනි වෙන්න විතරයි. ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයා කරන්නේ යාළුවෙකුට කියලා නැත්තම් එයාටම කියලා අඬලා හිත නිදහස් කරගන්න එකනේ. හැබැයි පිරිමි මොලේ වැඩ කරන්නේ අනිත් පැත්තට. එයාලට රීසෙට් වෙන්න නම් නිහඬ බව තනියම ඉන්න එක ගේම් එකක් ගැහිම වැනි දෙයක් කරන්න ඕනේ. මේ වෙලාවට ඔයා ඇයි කතා නැත්තේ? මොකද උනේ කියලා වද කළොත් එයා තවත් ඈතට යනවා. ඒ නිදහස දිගින් දිගටම නැති වුණොත් එයාට ડિප්‍රෙෂන් වලට වැටෙන්නත් පුළුවන්. මේ නිසා ඔයාගේ සැමියා මේ දවස්වල මෙහෙම ඉන්නවා නම් ඔහුව බලාත්කාරයෙන් වෙනස් කරන්න යන්න එපා. එයාට අවශ්‍ය නිදහස සහ කාලය විතරක් දෙන්න. එයා තනියම ඒක ගලපගෙන හෙට උදේට කිසිම දෙයක් නොවුනා වගේ hina වෙලා ආයෙත් ඔයා ළඟට එයි.